ලෝපුරා ක්‍රිකට් ක්‍රීඩා කර විශ්‍රාමගෙන සිටින ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියේ දසවන තරඟයේ විදිහට ඊයේ ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම සහ ඒ වගේම බටහිර ඉන්දියා කොදු මාස්ටර් කණ්ඩායම අතර තරඟය පැවතුණා. ඉතින් තරඟයේ සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව වේලාවේ රාත්‍රී 7:30ට ආරම්භ වුණා. තරඟයේ කාසිවාසී ජයග්‍රහණය කිරීමට සමත් වුණේ බටහිර ඉන්දියා කොදු නායකයා ඉන්න අනතුරුව ඔවුන්ගේ තීරණය බවට පත් වුණේ මුලින්ම පන්දු රැකීමට. ඉතින් බටහිර ඉන්දියා කොදු කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට පිටියට පිවිසියේ උපුල් තරංග සහ කුමාර සංගක්කාර මේ අතරින් උපුල් තරංග දුවද්දී දවා ගැනීමකට අසු කර ගැනීමට සමත් වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දැවී ගියා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ ආරම්භක පිතිකරු විදිහට පිටියට පිවිසි කුමාර සංගක්කාර අර්ධ ශතකයේ ආසන්නයේදී දැවී ගියේ ලකුණු 47ක් ලබා තිබෙදී එලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කිරීමට සමත් වුණ ආසේල ගුණරත්න ඔහු පන්දු 45ක් තුලදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා. චතුරංගද සිල්ලා නොදැවී ලකුණු 17ක් ලබා ගත්තේ පන්දු 8කට පමණක් මුහුණ දෙමින්. ලහිරු තිරිමාන්න ලකුණු 14ක් පමණයි ලබා ගැනීමට සමත් වුණේ ඊයේ දිනේදී බටහිර ඉන්දියා කොදු කණ්ඩායමට එරෙහිව. ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව සාධාරණයේ කඩලු 9ක් දැවී යමින් ලකුණු 173ක් විදිහට ජයග්‍රාහී ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමේ ආරමුණින් පිටියට පිවිසි බටහිර ඉන්දියා කොදු කණ්ඩායමට මෙම ඉලක්කය සාර්ථකව හඹා යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මෙහිදී විශිෂ්ට පන්දු යැමක නිරතුණු ඉසුරු උදාන නියමිත පන්දු වාර 4ම ක්‍රියාත්මක කරමින් ලකුණු 15ක් පමණක් ලබා දී කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. චතුරංගද සිල්ලා පන්දු වාර 4ම ක්‍රියාත්මක කරමින් ලකුණු 23ක් පමණක් ලබා දී එක් කඩුලක් දවා ගනිද්දී ජීවන් මෙන්ඩිස් එක් පන්දු වාරයක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 6ක් පමණක් ලබා දී එක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසන් වන විට බටහිර ඉන්දියා කොදු කණ්ඩායමේ ලකුණු පූර්ව සඳහන් ලකුණු 152ට කඩලු 5ක් විදියට ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ ක්‍රීඩා කළ 4 වන තරඟයේ ලකුණු 21කින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණේ එක් තරඟයක් ඉතිරිව තිබියදී මේ මාස 10 වෙනිදා පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම සහ එංගලන්ත මාස්ටර් කණ්ඩායම අතර තරඟය. ඒ වගේම ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය කිරීම සමග ප්‍රසාද ලකුණු සටහනේ තම ස්ථානය රැක ගැනීමට සමත් වුණා. දෙවන ස්ථානයේ රැඳී සිටිමින් ඉතින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තම ප්‍රථම ස්ථානයේ රැඳී සිටින ඉන්දියා කණ්ඩායම වුන් තරඟ 3ක් ක්‍රීඩා කර ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ අගය කර රඳවා තබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ 4න් තරඟ 3ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන තමයි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ. කෙසේ වෙතත් ඊයේ තරඟයේ බටහිර ඉන්දියා කොදු කණ්ඩායම පරාජයට පත් වුණොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානයේ වෙනසක් සිදු වී නැහැ. ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටිනවා. හතරවන ස්ථානයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම, පස්වන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තවමත් රැඳී සිටින්නේ අවසන් ස්ථානයේ ක්‍රීඩා කළ තරඟ 3ම පරාජයට පත් වෙමින්. ඉතින් මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා කාන්තා සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟයේදී යවත් කාලීන වන තොරතුරක් සමගින් නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා ශෛලී සුබ දවසක්.